ෆ්‍රී කම්ප්ලිමෙන්ට් ගොඩක් ගන්න හම්බෙන්නේ. මේ විදිහට රබ් කරන එක. ලොන්ජිවිටි එක ෆ්‍රේග්‍රන්ස් එක මත විතරක්ම නෙමේ හොඳම කම්ප්ලිමෙන්ට් දීපු කෙනා පැය 4ක් අතර කාලයක් තියෙන්න ඕන. ඉතින් ඔයාගේ ෆ්‍රේග්‍රන්ස් එකත් පැය 2-3ක් යද්දී සුවඳ නැති වෙලා ගිහින් තියනවද? ඒ කියන්නේ ඔයාගේ ෆ්‍රේග්‍රන්ස් එකේ ලොන්ජිවිටි පවර් එක අඩු වෙලා කියන එකයි. අද කතා කරන්න යන්නේ මොකක්ද මේ ප්‍රොජෙක්ෂන්, මොකක්ද මේ ලොන්ජිවිටි, මොකක්ද මේ සිලාජ් කියන එක ගැන. පර්ෆියුම් එකක් ලොන්గ్ ලාස්ටිං කියලා කියන්නේ ඇත්තටම පර්ෆියුම් එක ස්ට්‍රෝං කියන එකමත් නෙමෙයි. ඒකට ඇත්තනම කියන නං තුන තමයි ප්‍රොජෙක්ෂන්, ලොන්ජිවිටි and සිලාජ් කියන එක. ලොන්ජිවිටි කියලා කියන්නේ පර්ෆියුම් එකේ ලොන්గ్ ලාස්ටිං පවර් එක. ඒ කියන්නේ EDT ෆ්‍රේග්‍රන්ස් එකක් අඩුම තරමේ පැය 4ක් අතර කාලයක් තියෙන්න ඕන. EDP ෆ්‍රේග්‍රන්ස් එකක් අඩුම තරමේ පැය 8-10ක් අතරවත් කාලයක් තියෙන්න ඕන. හැබැයි හොඳට මතක තියාගන්න. ලොන්ජිවිටි එක ෆ්‍රේග්‍රන්ස් එක මත විතරක්ම නෙමේ ඔයාගේ ස්කින් කෙමිස්ට්‍රි එක මතත් රඳා පවතිනවා. ප්‍රොජෙක්ෂන් එක කියලා කියන්නේ ඇත්තටම ඔයා යූස් කරන ෆ්‍රේග්‍රන්ස් එක කොයිතරම් දුරකට ප්‍රොජෙක්ට් වෙනවද කියන එක. ගොඩක් වෙලාවට ඔයාලට එක්ස්පීරියන්ස් කරලා ඇති ඔයාලගේ ඔෆිස් එකේ ඉන්න කට්ටිය නැත්තම් ඔයා වුණත් ඔෆිස් එකට ගියාම ගොඩක් කට්ටිය හැරිලා බලනවා. නැත්තම් ගොඩක් කට්ටිය ඉස්සිලා බලනවා කවුද මේ ආවේ කියලා. ඒ මොකද ඔයා එද්දිම ඔයාගේ ෆ්‍රේග්‍රන්ස් එක ඔෆිස් එන්වයරන්මන්ට් එක හෝ ඔයා යන ඕනම එන්වයරන්මන්ට් එකක් ඇතුලේ කොයි විදිහට ප්‍රොජෙක්ට් කරනවද කියන එක. ඉතින් ප්‍රොජෙක්ෂන් එකක් වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් EDT ෆ්‍රේග්‍රන්ස් එකක් ඇතුලේ. මොකද EDT ෆ්‍රේග්‍රන්ස් එක තියෙන එතනෝල් ප්‍රතිශතය වැඩි නිසා ඔයාගේ ෆ්‍රේග්‍රන්ස් එක එළියට ප්‍රොජෙක්ට් කරන ප්‍රමාණය ඇත්තටම වැඩි. සිලාජ් කියලා කියන්නේ ඔයා පහු කරගෙන යද්දී ඔයා පිටිපස්සෙන් හැදෙන සෙන්ට් ට්‍රේල් එක. ඒ කියන්නේ ඔයා ලිෆ්ට් එකේ ඉඳලා ඔෆිස් එකට යද්දී අනිවාර්යයෙන්ම ලිෆ්ට් එකට තව කෙනෙක් නැග්ගොත් ඒ ඇම්බියන්ට් එකේ ඇතුලේ ඔයාගේ ෆ්‍රේග්‍රන්ස් එක තියෙනවා නම් අන්න ඒක තමයි සිලාජ් කියලා කියන්නේ. ඉතින් ඇත්තටම ෆ්‍රේග්‍රන්ස් එකක් හරියට තෝරගද්දී ඩෙෆිනිට්ලි ප්‍රොජෙක්ෂන් එක ලොන්గ్ ලාස්ටිවිටි එක සහ සිලාජ් එක හොඳටම තියෙන ෆ්‍රේග්‍රන්ස් එකක් ගත්තොත් තමයි ඔයාට ෆ්‍රී කම්ප්ලිමෙන්ට් ගොඩක් ගන්න හම්බෙන්නේ. ඉතින් ෆ්‍රේග්‍රන්ස් එකක් ස්ප්‍රේ කරද්දී අනිවාර්යයෙන්ම මම ඉස්සලා කිව්වා වගේ පල්ස් පොයින්ට්ස් වලටම ස්ප්‍රේ කරන්න. කන් දෙක පිටිපස්සට දෙකක්, අත් දෙකට දෙකක්, පපුවට ස්ප්‍රේ දෙකක් අනිවාර්යයෙන්ම ස්ප්‍රේ කරන්න. දැනගත යුතුම දෙයක් තමයි ගොඩක් කට්ටිය කරන වැරදි දෙයක් මෙන්න මෙහෙම ෆ්‍රේග්‍රන්ස් එක ස්ප්‍රේ කරලා මේ විදිහට රබ් කරන එක. ඉතින් ඔය රබ් කරන විදිහට මේ ෆ්‍රේග්‍රන්ස් එකේ හැදිලා තියෙන කන්ස්ට්‍රක්ෂන් එක වෙනස් වෙලා සුවඳත් අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම කවදාවත් ඒ වැරද්ද නම් කරන්න එපා. ඔයාට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් අනිවාර්යෙන්ම ස්කින් එක මොයිස්චර් කරලා තමයි ඔයාගේ ෆ්‍රේග්‍රන්ස් එක යූස් කරන්න ඕන. ඉතින් ෆ්‍රේග්‍රන්ස් එක මොයිස්චර් කරගන්න තියෙන ලේසිම ක්‍රමය වැසලින් හෝ ඊට සමාන non scented body lotion එකක් නැත්තම් පෙට්‍රෝලියම් ජෙල් එකක් යූස් කරන එක තමයි. ඉතින් පල්ස් පොයින්ට්ස් වලට ස්ප්‍රේ කරාට පස්සෙත් ඔයාගේ ඩ්‍රයි ස්කින් එකට ලෝෂන් එකක් එක්ක ස්ප්‍රේ කරාට පස්සේ ලයිට්ලි ඔයාගේ ෆ්‍රේග්‍රන්ස් එක ඇඳුම් වලටත් පොඩ්ඩක් විතර ස්ප්‍රේ කරගන්න. ඒ මොකද ෆ්‍රේග්‍රන්ස් එකේ කන්සිස්ටන්සි එක තියාගන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මෙච්චර කල් ඔයාලට හම්බෙලා තියෙන ස්ට්‍රෝං ප්‍රොජෙක්ෂන් එකක් තියෙන ෆ්‍රේග්‍රන්සස් මොනවාද කියලා යටින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයාට හොඳම කම්ප්ලිමෙන්ට් දීපු කෙනාවත් මේ යටින් ටැග් කරගෙන යන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.